ඔබ හැම මොහොතකම කරන්නේ මොනවද? කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔබට දැනෙන්නේ මොනවද කියලා අන් අයට කිව යුතු නැහැ. වචනයෙන් ඔබගේ ප්‍රතිරූපය අන් අයට පැහැදිලි කළ යුතුත් නැහැ. ඔබගේ ප්‍රතිඵල වලින් ඔබ කවුද කියා ඔවුන්ට අවබෝධ කරගන්න ඉඩ සලසන්න. කවදා හරි ඔබගේ ජයග්‍රහණයන්ට ඔබ වෙනුවෙන් කතා කරන්න ඉඩ දෙන්න. Facebook, Instagram වගේ සමාජ මාධ්‍ය වලින්වත් ඔබ කරන සහ කිරීමට බලාපොරොත්තු වන සියලු දේ ප්‍රසිද්ධ කළ යුතු නැහැ. සමාජය ඒ හැම දේම ගැන දැනගන්න දවසක් එයි. ඒ ඔබ ප්‍රතිඵල පෙන්වන දවස. ඔබේ සිහින සැබෑ කරගත් දවස. කිසිවෙකුට බොරුවක් කියලා කියන්න බැරි, කිසිවෙකුට විශ්වාස නොකර සිටීමට බැරි එකම දේ ඔබ මහන්සියෙන් ලබාගත් ප්‍රතිඵලයයි. ළඟා කරගත් සාර්ථකත්වයයි. වචනයෙන් පුරසාරම් දොඩන, වචනයට පමණක් සාර්ථකත්වය සීමා කරන බොහෝ මිනිසුන් අතර ඔබ වැඩකාරයෙක් වන්න. වචනයට වඩා ක්‍රියාව ප්‍රබලයි කියා ඔබ පෙන්වන්න. කතාව අඩු කරලා වැඩ වැඩිපුර කරන්න. ඔබේ නිශ්ශබ්දතාවයෙන් අන් අයව ව්‍යාකූල කරන්න. ඒත් එක්කම ඔබේ ප්‍රතිඵල වලින් ඔවුන්ව විමතියටපත් කරන්න. ඔබ නිහඬව ඔබේ ඉලක්කය කරා යද්දී කිසිවෙකුටවත් හිතාගන්න බෑ ඔබට බාධා කරන්න තියෙන සුදුසුම අවස්ථාව මොකක්ද කියලා. ඒ නිසා ක්‍රියාවට පෙර වචනය ඉස්සර කරලා ඔබේ ඊර්ෂ්‍යාකාරයින්ට ඔබට බාධා කරන්න අවස්ථාව සලසන්න එපා. ඔබ ඉලක්කයන්ට ළඟා වූ පසුව ඔබට සමච්චල් කරපු, ඔබට අපහාස කරපු, ඔබ විවේචනය කරපු ඒ සියලු දෙනා දැනගනි ඔබේ හැකියාව, ඔබේ සැබෑ ප්‍රතිරූපය. ඒ නිහඬ බව තුළ සිටින්නේ පතාක යෝධයෙකු බව. ඉන් ඉදිරියට ඔබගේ විශිෂ්ටත්වය කිසිවෙකුට පැහැදිලි කිරීමට ඔබ මහන්සි විය යුතු නැහැ. එදාට ඔවුන්ම ඔබ විශිෂ්ටයෙකු බව පවසයි. ඒ නිසා වචනයට තැන නොදී ඔබගේ ප්‍රතිඵලවලට, ඔබගේ ක්‍රියාවන්ට, ඔබගේ සාර්ථකත්වයට ඔබ වෙනුවෙන් හඬ නගන්න ඉඩ හරින්න.